වචන කියන දේ හරි ප්‍රබලයි. වචන වලින් කෙනෙක්ගේ හිතට සතුටක් ගෙනව වගේම ආපසු පෙරලා වචන වලින්ම කෙනෙක්ගේ හිතට දුකක් වේදනාවක් සමහර විට මුළු ජීවිත කාලයටම ලොකු හිත් වේදනාවක් ඇති කරන්න ඒ වචන වලට ශක්තිය තියෙනවා. ඔයා කෙනෙක් වෙනුවෙන් හරි දෙයක් වෙනුවෙන් හරි වචනයක් පිට කරනවා නම් 100,000 වාරයක් හිතන්න. මොකද ඒ පිට කරන වචන ඔයාට නිකම්ම නිකං වචන වුණාට ඒ බාහිර පාර්ශවයට ඒක මුළු ජීවිත කාලයටම බලපාන ලොකු හානියක් වෙන දෙයක් වෙන්න පුළුවන්. ඔබ නොහිතා පිට කරන ඔබ නොහිතා කියන වචන වලින් ඕනම කෙනෙකුගේ ජීවිතය එක ක්ෂණයකින් නැත්තටම නැති කරන්න පුළුවන්. වචන කියන්නේ ඒ තරම්ම ප්‍රබල දෙයක්. මිනිසෙක්ව සාමාන්‍යයෙන් ආයුධයකින් මොනවම හරි දෙයකින් ඝාතනය කරනවට වඩා වචනෙන් ඝාතනය කරන එක ඇත්තටම කිව්වොත් ලොකු අපරාධයක්. මොකද ඒ මිනිසයා ජීවිතයේ ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒ වචන නිසා හිත යටින් මෙරි මෙරි උපදිනවා. කෙනෙක් වෙනුවෙන් පිට කරන වචන වලින් ඒ කෙනාව සුවපත් කරන්න, ඒ කෙනාව සතුටු කරන්න පුළුවන් නම් විතරක් ඒ වචන පිට කරන්න. ඔබට බැරි නම් ඒ විදිහට ජීවත් වෙන්න හොඳම දේ ඔබ නිහඬ වෙන එක. මොකද ඔබටම තේරෙනවා නම් ඔබ පිට කරන වචන වලින් මිනිස්සුන්ගේ හිත රිදෙනවා. මිනිස්සුන්ට සමහරට තරහ යනවා. මිනිස්සුන්ට ඔබව අප්‍රිය වෙනවා කියලා හොඳම දේ ඔබ නිහඬ වෙන්න. ඔබ නිහඬ වෙලා ඔබට අදාළ කර්තව්‍යයන් කරගෙන ජීවත් වෙන්න. මොකද ඔබට ඒ වචන නිකම්ම නිකං වචන වුණාට අනිත් කෙනාට ඒක නිකම්ම නිකං වචනයක් වෙන්නේ නැහැ.